මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද Instagram එකට 500k ෆොලෝවර්ස්ලා ගන්න කියලා. ඉතින් මේ ක්‍රමේ මුලින්ම කියනවා ඇත්ත ක්‍රමයක් නෙවෙයි. මේ ක්‍රමේ අපිට ෆන් එකට කරන්න තියෙන දෙයක්. ඉතින් ඇත්තටම 500k ෆොලෝවර්ස්ලා ගන්න බෑ. මේක බොරු ඇප්ලිකේෂන් එකක්, හොර ඇප්ලිකේෂන් එකක්. Instagram විදිහටමයි ඔයාලට මේ ඇප්ලිකේෂන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඇප්ලිකේෂන් එකේ නම තමයි Funstar. ඔයාලට පුළුවන් මේක සාමාන්‍යයෙන් 500k ෆොලෝවර්ස්ලා ගත්ත විදිහට හදලා ඔයාලට පුළුවන් යාළුවන්ට ෂෙයා කරන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා. ඊට පස්සේ ඒ යාළුවා දැක්කට පස්සේ ඒ යාළුවා දැකලා පුදුම වෙයි. ඊට පස්සේ බැරි වෙලා ඒ යාළුවා වාගේ ගෙදර ආවොත් එයා බලන ඔයාගේ Instagram account එක ෆෝන් එක අරගෙන ඇත්තටම ඔයා 500k ෆොලෝවර්ස්ලා අරගෙනද කියලා. හොඳයි. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ Play Store එකෙන්. ඉතින් දැන් එයා ඔයාගේ 500k ෆොලෝවර්ස්ලා ඔයාගේ ඇප් එක Instagram ඇප් එක ඕපන් කරලා බැලුවොත් එයාට බලන්න පුළුවන් ඒක බොරුවක් කියලා. හැබැයි ඔයාට මේ ඇප් එක ඕපන් කරලා එයාට පෙන්වන්න පුළුවන් මේ ඇප් එකත් Instagram ඇප් එක විදිහටමයි තියෙන්නේ. වැඩි MB ගාණක් වෙන්නේ නැහැ. ඔයාලා Play Store එකට ගිහිල්ලා මේ ඇප්ලිකේෂන් එක Play Store එකේ සර්ච් කරන්න සාමාන්‍ය Instagram fake Instagram followers කියලා සර්ච් කරත් ඔයාලට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මේ ඇප් එක විතරක් නෙවෙයි. ඔයාලට Facebook වලටත් මේ වගේ ඇප් තියෙනවා. Facebook වල followers-ලා වැඩි කරන ඒ වගේ ඒවා තියෙනවා. හැබැයි ඒවා ඇත්ත නෙවෙයි, fake ඒවා. ඉතින් ඒවෙන් ඔයාලට පුළුවන් යාළුවන්ව පුදුම කරන්න, සතුටු කරන්න, ෂෙයා කරන්න. එතකොට යාළුවා හිතනවා මෙච්චර ගාණක් followers-ලා ඔයාගේ account එකේ තියෙනවයි කියලා. ඉතින් මම අද කතා කරන්නේ Instagram වලට කොහොමද මේ ක්‍රමේ කරන්නේ කියලා. ඉතින් සර්ච් කරන්න ඔයාලා prank කියලා, social prank for Instagram කියලා සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ ඔයාලට උඩින්ම පෙන්눔 කරයි ඒ ඇප්ලිකේෂන් එක. ඔයාලා ඒක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. මම දැනටමත් මේක ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා මට දැන් ඕපන් කරන්න විතරයි තියෙන්නේ. ඒක නිසා මම ඔයාලට මේක ඕපන් කරලා පෙන්නන්නම්. ඉතාමත් සරලයි. මේකට ඔයාලට ඩේටා ඔන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඕෆ්ලයින් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන වැටෙනවා accept කියලා. ඔයාලා accept කියන එක ටච් කරන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට play fake කියලා ස්ක්‍රීන් එකක් ලෝඩ් වෙලා ඊට පස්සේ මෙතන වැටෙනවා okay කියලා. ඔයාලා okay කියන එක ටච් කරන්න. ඊට පස්සේ මෙතන app name කියලා එකක් වටනවා. ඔයාලා එතන ඔයාලා කැමති නමක් ටයිප් කරන්න. මම මෙතන ටයිප් කරන්නම් YouTube කියලා. ඔයාලගෙනම ටයිප් කරන්න. මේක සාමාන්‍යයෙන් මුලින්ම නමක් දාන්න තියෙන්නේ. පස්සේ ඔයාලට මේ නම වෙනස් කරන්න පුළුවන්. account නම් තියෙනවනේ. අපිට account එකේ නම වෙනම හදාගන්න පුළුවන්. ඒ විදිහට නම හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට පෙන්නන විදිහට ඔයාලා එතන ටච් කරන්න. මේ විදිහට ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට සාමාන්‍ය Instagram එකමයි. ඉතින් ඔයාලට මෙතනින් පුළුවන් අර සාමාන්‍ය Instagram එකේ වගේ ටච් කරලා ඒව බලන්න පුළුවන්. මම දැන් මෙතන account එකට ආවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන followers-ලා 999ක් තියෙනවා. ඉතින් ඒ මේකටම එන විදිහ තියෙන්නේ. ඒ වගේම ඔයාලට මෙතන නම වෙනස් කරගන්න පුළුවන්. දැනට මෙතන තියෙන්නේ වෙන නමක්. ඔයාලට account එකේ නම වෙනස් කරගන්න පුළුවන්. ප්‍රොෆයිල් පික්චර් එකක් දාලා ඔයාලට අර විදිහටම මේක නිර්මාණය කරගන්න පුළුවන්. ඒක කරන්නත් ඔයාලට මෙතන අර උඩ නම ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ මේ විදිහට වැටෙනවා. ඊට පස්සේ මෙතන vertified කියලා දිනවා. ඔයාලට ඕන නම් ඒ ටික එක දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන name එකක් තියෙනවා. ඔයාලා කැමති name එකක් දෙන්න. ඔයාලගේ නම දෙන්න. ඔයාලා channel එකක් කරනවා නම් ඔයාලගේ channel එකේ නම දෙන්න. මම මෙතන YouTube කියලා නම දෙන්න. දෙවනියට මම ඒ නමම type කරගන්නම්. ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි මම මේක ක්‍රියේට් කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා බයෝ එක නම් ඕනේ නෑ. අනිත් එක ඔයාලා පෝස්ට් ගාන 10ක් දාලා ඔයාලට කැමති ගානක් දාගන්න. ඊට පස්සේ ෆොලෝවර්ස්ලා ගාන. ෆොලෝවර්ස්ලා ඔයාලට මෙතන 500k නෙමෙයි උපරිම මිලියන් උනත් ටයිප් කරන්න පුළුවන්. ඉතින් මම මෙතන 500k ම ටයිප් කරන්න. මෙතනින් ඔයාලට පෙන්눔 කරන ඔය දාන විදිය ඔයාලට 5 මිලියන් නෙවෙයි 10 මිලියන් වලට උනත් දාගන්න පුළුවන් කැමති ෆොලෝවර්ස්ලා ගානක්. ඒ වගේම ඔයා ෆොලෝ කරලා තියෙන්නේ කොච්චරක්ද කියලා මෙතන ටයිප් කරන්න පුළුවන්. මම මෙතන ඒක අයින් කරලා 50 දාගන්නම්. හරි. දැන් ඒක හරිය ඔයාලට තියෙන්නේ එතන හරි ලකුණක් තියෙනවා. ඒ හරි ලකුණ ටච් කරන්න.
දැන් ඔයාලට වෙනවා මෙතන එක ක්‍රියේට් වෙලා තියෙන්නේ. දැන් ඔයාලට වෙනවා මෙතන 500ක ෆොලෝස්ලා බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන පෝස්ට් එක දාන්න, ඔයා වීඩියෝ එකක් දානවා නම් වීඩියෝ කියන එකට ටික් එක දාන්න. ඔයාලා මෙහෙම ඇලෝ දෙන්න. ඇලෝ දීලා ඔයාලට වීඩියෝ එකක් දානවා නම් වීඩියෝ කියන එක දාලා වීඩියෝ එකක් දාන්න පුළුවන්. මම මෙහෙම ෆොටෝ එකක් තෝරගන්න. මෙහෙම නිකන් ෆොටෝ එකක් දාගන්න. ඒක දාගත්තට පස්සේ අපිට අවශ්‍ය ගානට ක්‍රොප් කරලා ගන්න පුළුවන්. ඔයාලා කැමති ගානට ක්‍රොප් කරලා මේක හදාගන්න. ඊට පස්සේ යට තියෙනවා අපිට කැප්ෂන් එක ටයිප් කරන්න. මම මේ උඩ තියෙන ෆොටෝ එකේම නම දාන්නම් මෙතනට. good night කියලා. ඊට පස්සේ යට තියෙනවා ඒ පෝස්ට් එකේ ලයික් කීයක් ඕනද කියලා. ඔයාලට කැමති ලයික් ගානක් දාන්න පුළුවන්. මම මෙතන 5000ක වගේ ගානක් දාන්නම්. ඊට පස්සේ අනිත් පැත්තේ තියෙනවා ඔයාලට views ගාන දාන්න තියෙන්නේ. ඉතින් ඔයාලට එතනින් කැමති ගාන ටයිප් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ views ගාන දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ likes ගාන. ඊට පස්සේ අතන දාන්න පුළුවන් ඒකේ time එක. හරි. දැන් save post කරන්න. ඊට පස්සේ post එක වැටිලා ඉවරයි. හරි. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙනවා. එතනට post එක වැටිලා තියෙන. ඉතින් ඔයාලට මෙතනට ඕන තරම් post දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක හරි විදිහට හදාගෙන ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා යාළුවන්ට ෂෙයා කරන්න විතරයි. මුලට ගියාට පස්සේ ඔයාලට මෙහෙම හෝම් ස්ක්‍රීන් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ලයික් ගන්න බලා ගන්න පුළුවන් වෙනවා මෙතන. අන්න ඒ විදිහට ඔයාලට මේ post එක ඕන නම් ෂෙයා කරන්න පුළුවන් වෙනම. ඊට පස්සේ ඔයාලට ස්ටෝරි දාන්නත් පුළුවන්. ඒක ඩිලීට් කරන්න පුළුවන්, නැවත එඩිට් කරන්න පුළුවන්. සාමාන්‍ය Instagram එකම වගේ තියෙන නිසා ඔයාලට සාමාන්‍ය ෂෙයා කරනකොට වැඩි ඔයාලට යාළුවෙක් ළඟ ඉද්දි වුණත් ඔයාගේ Instagram එක වෙනුවට මේ app එක open කරලා පෙන්නන්න පුළුවන්. එතකොට එයාට මේක Instagram app එක විදිහටමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. දැන් ඔක්කොම සම්පූර්ණයි. ඔයාලට තියෙන ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා යාළුවට ෂෙයා කරන්න විතරයි. මෙතනට ඔයා කැමති ප්‍රොෆයිල් පික්චර් එකක් දාගන්න. ඔයා channel එකක් කරනවා නම් ඔයාගේ channel එකේ පික්චර් එක දාගන්න. ඒ වගේම නම ගහගන්න. එහෙම ගහලා ඔයා යට post ටිකකුත් දාගන්න. මොකද උඩ ටික පොඩ්ඩක් පේන්න තියාගන්න. ඊට පස්සේ ස්ක්‍රීන්ෂොට් එක ඔන්නෝම ගහලා ඔයාට තියෙන්නේ ඕන social media එකක් කරා share කරන්න විතරයි. ඉතින් මම ඔයාලට වීඩියෝ එකේ මුලින්ම කිව්වා මේ ක්‍රමේ ඇත්ත ක්‍රමයක් නෙවෙයි. මේක මෙහෙම කරා කියලා ඔයාගේ ඇත්ත Instagram account එකේ 500k followers ලා වෙන්නේ නැහැ. මොකද මේක බොරු app එකක්. fake කියන්නේ බොරු. මේක prank එකක්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ app එකට අමතරව තව Facebook වලටත් මේ වගේ fake app තියෙනවා. ඒ වෙනුත් ඔයාලට create කරගන්න පුළුවන්. ඉතින් මම Instagram app එක තමයි තෝරගත්තේ. මේක ටිකක් quality එකට තියෙනවා. මේක අපිට සාමාන්‍ය Instagram එකමයි ඒ විදිහටම බලා ගන්න පුළුවන්. setting උනත් ඒ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන පොඩි වෙනස්කම් තියෙනවා. setting වල එහෙම ඔයාලට පුළුවන් verify කියන එක දාගන්න. එතකොට verify කරක් කියලා පේනවා. ඒ විදිහට දාලා ඔයාලට highlight උනත් මෙතනින් add කරගන්න පුළුවන්. ඒ කියන්නේ සමහර ගොඩක් features වැඩ කරන්නේ නැහැ. මේ app එක online එකක් නෙවෙයි offline app එකක්. ඉතින් මම කලිනුත් fun apps ගැන videos කරලා දිනවා. ඔයාලා ඒවත් බලන්න. channel එක subscribe කරන්න, videos එකට like කරන්න, comment කරන්න, video share කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. අදට සමු ගන්නවා. සුබ දවසක්.